වාහන අමතර කොටස් කියද්දී හැමෝටම මතක් වෙන්නේ පංචිකාවත්ත අඳුර ගන්න තියෙන ලෑන්ඩ් මාක්ස් දෙක තමයි මෙන්න මේ ඉන්න යකඩ ආශ්‍රයයි එහා පැත්තෙන් ඉන්න යකඩ උගුස්සයි. මේ ක්‍රියේටිව් අයිටම්ස් දෙකම හදලා තියෙන්නේ වාහන අමතර කොටස් පාවිච්චි කරලා. එතකොට කවුද මේ ක්‍රියේටිව් වැඩේ කරේ? වෙන කවුරුත් නෙමෙයි. TSL Douglas and Sons Private Limited එකෙන් තමයි මේ ලස්සන වැඩේ කරලා තියෙන්නේ. ඉතින් මේ හන්දියට ඇවිල්ලා ඔයා එහෙ බැලුවත් මෙහෙ බැලුවත් කොහේ බැලුවත් ඔයාට DSL කම්පැනි එක දැක ගන්න පුළුවන්. පංචිකාවත් අඳුර ගන්න හැමෝටම උදව් කරපු DSL ආයතනය ගැන ඔයා දැන් දන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ DSL ආයතනයෙන් කරන්න යන තවත් අලුත් වෙනස් වැඩක් ගැන. ටයර් ගැන ඕන දෙයක් ඕන කෙනෙක්ට දැනගන්න පංචිකාවත්තේ දැන් තියෙනවා DSL Tire Experience Center එක. ඔයාට වගේම ඔයාගේ වාහනයටත් ගොඩක් ආදරය කරන කෙනෙක් නම් manufacturer recommend කරන ටයර් බ්‍රෑන්ඩ් එකම වාහනයට දාන්න ඕන. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? වාහනේ ක්වොලිටි එක බාල්දු වෙනවා, performance අඩු වෙනවා. අනතුරක් වුණොත් ඒ අනතුරේ තියෙන භයානකකම උනත් මේ බාල ටයර්ස් වලින් වැඩි වෙන්න පුළුවන්. CV joint low arm ඉඳලා හැම දෙයකම ලොකු ප්‍රශ්න, ලොකු වියදම් ඒ මොහොතේ වාසිය ගැන හිතලා බාල ටයර් එකක් දැම්මොත් අනිවාර්යෙන්ම අනාගතයේදී ඔයාට අත්විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා BMW, Mercedes, Porsche, Land Rover, Jaguar වගේ luxury companies recommend කරන වාහනේ නිෂ්පාදනය කරනකොට ඒ වාහනවල ඔරිජිනල් ෆිට් කරලා එවන Continental Tiresම ඔයාගේ වාහනයට දාන්න ඕන ඇයි කියලා අපි දැන් බලමු. අවුරුදු 150ක හිස්ටරි එක, ජර්මන් ටෙක්නොලොජි එක, ලෝකයේ හොඳම ටයර් බ්‍රෑන්ඩ්ස් 3 අතර අඛණ්ඩව වැජබීම, තිරසාරත්වය සමග ඉදිරියට යෑම, ඒ කියන්නේ අනාගත පරම්පරාව ගැන වගේම පරිසරය ගැනත් හිතලා අපේ ලෝකයට හානියක් නොවන විදියට තමයි මේ ටයර්ස් නිෂ්පාදනය කරන්නේ. Continental කියන්නේ ටයර් විතරක් නිෂ්පාදනය කරන සමාගමක් නෙමෙයි. braking system, sensors, තවත් high-tech automotive components ගොඩක් නිෂ්පාදනය කරන සමාගමක් තමයි Continental කියන්නේ. අනිකුත් ටයර් බ්‍රෑන්ඩ්ස් වලින් Continental වෙනස් වෙන්නේ වාහනයට ටයර් එක ෆිට් කරන දවසේ ඉඳලා අවුරුදු 5ක් දක්වා කාලයක් ඔයාගේ ටයර් එකට වගකීමක් ලබා දෙන්න නිසායි. ටයර්ස් වලට ඉතින් මොන වොරන්ටි දුන්නත් බැරි වෙලා හරි ඇණයක් කැණුනොත් ඇන ගලව පැච් තදා හෙනම ඇණයක් වෙනවනේ. ඔයා Continental Tires ඔයාගේ වාහනයට දාලා තියෙනවා නම් ඇණයක් කැණුනත් බය වෙන්නේ නැතුව වාහනේ පදින්න පුළුවන්. මේ කියන කතා ඇත්තද බලන්න Continental use කරන customers ලගෙන්ම අපි අහලා බලමු මේ කතන්දර ඇත්තද කියලා. DSL Tire Experience Center එකට ආවට පස්සේ අපිට විශේෂ කෙනෙක් හම්බුණා. ඒ තමයි මිස්ටර් වික්ටර්. ඉතින් මිස්ටර් වික්ටර් සෑහෙන කාලයක් තිස්සේ වාහන පාවිච්චි කරලා මේ වාහනවල එක්ස්පීරියන්ස් එක සහ වාහනවලට දාලා තියෙන ටයර්ස් වල එක්ස්පීරියන්ස් එක අද අපිත් එක්ක ෂෙයා කරගන්න එකතු වෙලා ඉන්නවා. මේ පිටිපස්සෙන් තියෙන වාහනේත් මිස්ටර් වික්ටර්ගේ. ඉතින් මිස්ටර් වික්ටර් වාහනේට දාලා තියෙන ටයර් බ්‍රෑන්ඩ් එක මොකක්ද? මගේ වාහනේට දාලා තියෙන්නේ Continental. එතකොට මේ වාහනේ විතරක් නෙමෙයිනේ Mercedes එකක් එහෙමත් තියෙනවා. ඒකටත් දාලා තියෙන්නේ Continentalම තමයි. හරි. එතකොට ඇයි මේ Continental brand එක තෝරගත්තේ? මේක පාවිච්චි කරනකොට ඇත්තටම මේ වලවල් ගොඩවල් වලින් වලවල් වලින් පම්ප් වලින් යනකොට ලොගෝට දැනෙන්නේ නැහැ. ඒ වල වැටුණා කියලා. ටයර් එක වාහනේ ඇතුලේ ගොඩක් කම්ෆර්ටබල් ගතියක් දැනෙනවා. ඒ කියන්නේ වෙන ටයර් එකක් පාවිච්චි කරනකොට මේ ටයර් එක පාවිච්චි කරද්දී සස්පෙන්ෂන් වල ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඒක හොඳ දෙයක්. හරි. එතකොට සාමාන්‍යයෙන් මේ ටයර් එක පාවිච්චි කරලා කොච්චර දුරක් වගේ වාහනේ ධාවනය කරන්න පුළුවන්ද? මේක පුළුවන් අපි සාමාන්‍ය රෙකමන්ඩ් කරලා තියෙන නම් ඉතින් 75000 වගේනේ. ඊට වඩා දුරක් යන්න පුළුවන්ද? ඊට වඩා යන්නත් පුළුවන්. ඒ වුණාට 75000 වෙනකන් බොහොම කියන්නේ කාට කරදරයක් නැතුව කම්ෆර්ටබලි දුවන්න පුළුවන්. දුවන්න පුළුවන් අනිවාර්යයෙන්. ඊවන මුදලට උපරිම ප්‍රයෝජන ලැබෙනවා කියලා මට හිතෙනවා. අනිවාර්යයෙන්. ඉතින් අවසාන වශයෙන් මම තවත් පුංචි දෙයක් අහන්න කැමතියි. Continental Tire එක අපේ වීඩියෝස් බලන අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවන්ට රෙකමන්ඩ් කරන්න කැමතියිද? රෙකමන්ඩ් කරනවද? අනිවාර්යෙන් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඇත්තටම අද දක්වා මම පාවිච්චි කරපු Continental Tire වල කිසිම වරදක් වෙලා නැහැ. අර ටයර් එක ටිකක් පරණ වුණා කියලා කම්ෆර්ට් එක නැති වෙලා නැහැ. ඉතින් මමත් මගේ හිතවත් හැම දිනාටම ආරාධනා කරනවා මේ Continental ගත්තොත් ඕගලන්ට යන ගමන සුව පහසුවෙන් යන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම දැන් මේ ටයර් එකට අවුරුදු 5ක වොරන්ටි එකක් දෙනවනේ. ෆික්ස් කරපු ඩේට් එකේ ඉඳලා. දැන් සාමාන්‍යයෙන් මැනුෆැක්චරින් ඩේට් එකේ ඉඳලා වොරන්ටි එක දෙන්නේ. හැබැයි මේකේ ෆික්ස් කරපු ඩේට් එකේ ඉඳලා වොරන්ටි එක තියෙනවා. ඔව්. වොරන්ටි එක යූස් කරලා තියෙනවද? කවදාවත් එහෙම අවස්ථාවක් ඇවිල්ලා නැහැ. අවස්ථාවක් ඇවිත් නැහැ නේ. ඇවිත් නැහැ. අනිවාර්යෙන් ටයර් එකේ රෙකමන්ඩ් කරලා දෙන දුර දුවන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම හිතනවා ඔයාලටත් මේ බ්‍රෑන්ඩ් එක ගැන වගේම Continental Tires ගැන
honest experience honest review එකක් මෙතනින් හම්බෙන්නේ නැති කියලා. ඉතින් ගොඩක් ස්තුතියි අදත් අපිත් එක්ක එකතු වුණාට. අද අපි Continental Tire brand එකේ ඒජන්ට් කෙනෙක් එක්ක තමයි කතා කරන්නේ. මේ විශේෂ අමුත් එක්ක තමයි අද ලංකාවට ඇවිත් ඉන්නේ. අපි එයාගෙන් අහලා බලමු ලංකාවට ආවේ ඇයි මොකක්ද මෙහෙට එන්න හේතුව කියලා. Hi Mr. Wong, and can you introduce about yourself for our audience? Yeah, hello, friends in Sri Lanka. I'm J.E. Wong from Continental Asia Pacific headquarters in Shanghai. හරි, ඉතින් ෂැන්හයි වල ඉඳලා තමයි ලංකාවට ඇවිත් ඉන්නේ. I think you have passed a long journey. Yeah, there are 7 hours journey, but I think definitely worth it. Worth it, okay. So what do you think about the DSL Tire Experience Center and their service in provided service in Sri Lanka? Yeah, because now we are actually establishing this experience center for Continental to introduce our best products and also premium service in this country. Because we are the brand already more than 150 years 150 and also with German technology. We are eager to really bring the best products and also best service into Sri Lanka and let all our Sri Lanka car owners to enjoy this good experience. That's the reason we are here today to establish this center to showcase to the market. Okay. And I would like to ask about the original manufacturer. Yeah. What's your job in the Continental brand? Yeah, actually, we are the leading supplier for all the OE brands. We would What are the say, brands I would like to mention in your voice? well, there are 2 parts. We are originated in Europe, so if you look at Europe, every 3 cars there is one fitted with Continental tire, namely like BMW, Porsche, Mercedes-Benz, Volvo, Volkswagen, all these well-known European premium brands. On the other hand, we are really good at EV brand. You know, now there are EV trend, electric vehicles, so we are actually in China fitted with 80% of the newly 80%? launched EV brand. So we cover all these brands. The top 10 EV brand in China all use Continental as their OE fitment. I think you have a good idea about the Continental brand. They have very good history and all things. I think you can fit Continental brand for your car. You think so? Do you have anything to say our audience? Yeah, I think our gene is German technology, and also we are really confident. Why we are confident? Because we have so many technology, we have so many experience how to make a better tire. So now we want to also bring this confidence to the Sri Lanka market. And please really join us to enjoy our product. Today we are launching the 7th generation of tires, and most of you know what this generation is all about. And our partnership with Continental goes back almost about 11 years now. We have launched the 5th generation, and all of you had been with us that time. We launched the 6th generation a few years ago, and today we're launching the 7th generation of tires, Continental. That's the latest invention by Continental, and we are very happy and honored to do this launch in the presence of you. In the past 7 years, we have opened more than 4,000 Continental shops. By selling Continental, actually we bring a lot of value to our great retail partners. මම වගේ වාහන යූස් කරන කස්ටමර්ස්ලා නිතරම ඉල්ලන්නේ මොන ටයර් බ්‍රෑන්ඩ් එකද? ඒකට මැනිෆැක්චරර් දාන බ්‍රෑන්ඩ් එක තමයි ගොඩක් වෙලාවට ඉල්ලන්නේ. යුරෝපියන් වාහනවලට වැඩිම මැනිෆැක්චරර් ෆැක්ටරි පිට ටයර් එක විදිහට භාවිතා කරන්නේ කොන්ටිනෙන්ටල්. අලවියේදී අපිට කිසිම බාධාවකින් තොරව කොන්ටිනෙන්ටල් විකුණන්න පුළුවන්. කිසිම කස්ටමර් කෙනෙක්ගෙන් කම්ප්ලේන්ට් එකක් නැහැ. එතකොට මිස්කේ ටයර් ෂොප් එකේ වැඩිපුරම සෙල් වෙන්නේ මොන බ්‍රෑන්ඩ් එකද? ගොඩක් බ්‍රෑන්ඩ්ස් අතර කොන්ටිනෙන්ටල් තමයි වැඩිපුරම මේ සේල් එකක් වෙන්නේ. ඇත්තටම අපි බලන සේෆ්ටි අද කම්ෆර්ට් සේෆ්ටි කම්ෆර්ට් බලන කිසිම කෙනෙක්
මයිලේජ් ගැන හිතන්නේ නැහැ. මේක තියෙන්නේ පර්සනලි මම යන්නේ මගේ වෙහිකල් එකේ මගේ ළමයි එක්ක මගේ ෆැමිලි එකත් එක්ක යන්නේ මම යන්නේ ස්පීඩ් එක මැච් කරන්න වෙන ටයර් එකකට වෙන ටයර් එකට බෑ. මම සාමාන්‍යයෙන් ඇවරේජ් 180 200 අතර යන ස්පීඩ් වෙන වෙහිකල් මක් ගන්න මම ඒක ඇවරේජ් හතරක් දුවනවා. ඒ මගේ ඒ ස්පීඩ් එක ගැරන් කරන්නේ කොන්ටි තමයි ගැරන් කරන්නේ හැමදාම. කොහොමත් ස්තුතියි අදත් අපිත් එක්ක එකතු වුණාට. අපි ඉස්සරහටත් මේ බ්‍රෑන්ඩ් එක ගැන අපි බලගෙන හැමෝටම විස්තර කියමු.